ජනාධිපති අනුර කුමාර දිසානායක මහත්මයා අර දේවල් නෙමෙයි නේ මේ රාජපක්ෂ වෙනම පක්ෂයක අනුර කුමාර දිසානායක හායි ගයිස් ඔන්න අද සුපුරුදු පරිදි ප්‍රෝග්‍රෑම් එකකින් හමු වෙනවා දකින්න ඇතින වීඩියෝ එක කවුද ඉන්නේ කියලා thumbnail එකේ දකින්න ඇතින මේ ජනාධිපතිතුමා දැන් උදේ ඉඳන් ෂෙයා වෙනවා මේක දිගින් දිගටම ෂෙයා වෙන්න පටන් ගත්තා මේ විදිහට පෝස්ට් විදිහට එතකොට වීඩියෝ එක විදිහට දිගින් දිගටම ෂෙයා වුණා මේ ජනාධිපතිතුමාගේ බිරිඳ කත්වරුයි ස්වාමින් වහන්සේගේ බණ අහන්න ඇවිල්ලා කියලා. ඇයි මේ දේවල් නිවුස් බවට පත් වෙන්නේ? මේ දේවල් නිවුස් බවට පත් වෙනවා නෙමෙයි පත් කරගන්නවා. ඉතින් මේ දේවල් දැන් මේ විදිහට දැන් ඇයි මෙච්චර මේ නිහතම දැන් මේ මෙතුමිය ගැන කතා කරන්නේ මාර නිහතමානී කියලානේ. කොහොමද නිහතමානී? මොකද ජනාධිපති අනුර කුමාර දිසානායක මහත්මයා පොළවේ පය ගහලා ඉන්න මිනිස්සෙක් කොටින්ම කිව්වොත් එහෙම ආයේ මේ බොරු පම්පෝරිය ඕනේ නැහැ පොළවේ පය ගහලා ඉන්න මිනිස්සෙක් ජනතාවෙක් ඉන්න මිනිස්සෙක්. දේශපාලනේ පැත්තකට තියමුකෝ. මේකත් එක්ක ගත්තට පස්සේ ඇයි මේ විදිහට මේ වාගේ බිරින්දෑවරු මීට කලින් ජනාධිපතිලාට හිටියේ නැද්ද? හිටියා. නෑ කියන්න බෑ. මෙතන මේ දේශපාලනේ වැඩක් නැහැ. රනිල් වික්‍රමසිංහට හිටියා. නියම බිරිඳ. මෛත්‍රී වික්‍රමසිංහ මාර නිහතමානී මාර උගත්. ඒ වගේමයි ගෝඨාභය රාජපක්ෂට මාරම නිහතමානී. ඒ විදිහේ හිටියා. මේ ආර්යාව කියන සංකල්පේ මේ නාමයෙන්ම කෑවේ කවුද? මෙත්මල් පිබිදේවා. අර මේ මල්වට්ටියක් අරන් මෙත්මල් පිබිදේවා. උන් තමයි මේක කෑවේ. අර ලියලා මේ ලියලා අන්තිමට හෙර ලියලා වෙලා උන් තමයි මේක විනාශ කරේ. මේ විදිහට මේ රටේ නැති බයිලා විදිහට තමන්ගේ මහත්තයා මේ රටේ ජනාධිපති නම් ඊටත් වඩා ඉහළින් උන් යන්න හදන්නේ. පුදුමාකාර දේවල් නෙමේක නේ. එහෙම විය යුතු නැහැ. ඉතින් මේකත් එක්ක මේක තමයි විය යුත්තේ. කාටවත් ප්‍රශ්නයක් නැහැ දැන් කිසිම කරදරයක් නැහැ නේ. දැන් මේ විදිහට ආවා පණ ටික ඇහුවා ගියා. වෙන කවුරු හරි මෙතෙන්ට ආවා නම් එහෙම ජනාධිපතිගෙන් බිරිඳෙන්න ඕනේ නැහැ. වෙන කවුරු හරි වටේ ආවත් පුදුම දුකන්නේ දෙන්නේ. සතියක වෙලේ ඉඳන් චෙක් කරන්න ඕනේ STF දාන්න ඕනේ මාර දුකන්නේ බණ අහන්න ජනතාවටත් පුදුම කරදරයක්. කිසිම ප්‍රශ්නයක් නැහැ. කාටවත් කරදරයක් නැහැ. මේ පක්ෂපාත ભેද වැඩක් නැහැ මෙතනදී. මම එකක් කිව්වේ නිහතමානී චරිත ඒ විදිහට අගය කළ යුතුයි. දැන් රනිල් වික්‍රමසිංහ වෙනම පක්ෂයක, ගෝඨාභය රාජපක්ෂ වෙනම පක්ෂයක, අනුර කුමාර දිසානායක මහත්මයා වෙනම පක්ෂයක. ඉතින් පක්ෂ තුනන්නේ එතන. ඉතින් එතකොට එහෙම ගත්තට පස්සේ හරි දෙයට හරි. ඒකයි මං කිව්වේ අරලි අර මේ මෙත්මල් පිපි දේවල් තමයි එක කෑවේ. උන් තමයි මේ අර මේ ආර්යම් කියන නාමය පා විනාශ කරපු. ඉතින් ඒකයි මිනිස්සුන්ට අප්‍රියසන්න උනේ ඒකනේ. ඔබගේ අදහස මොකද්ද මේ සම්බන්ධයෙන්? අනිවාර්යෙන් යටින් කමෙන්ට් එකකින් දාගෙන යන්න. ජයෙන් ජය.